ආයිබෝන් කියලා පිළිගන්නවා නංගී මල්ලි ඔයාලා හැමෝම අද මම කතා කරන්නේ ශ්‍රී ලංකා මිනිඳුරු දෙපාර්තමේන්තුවේ ගැසට් එකලා තියෙනවා ශ්‍රී ලංකා මිනිඳුරු දෙපාර්තමේන්තුවේ පුරාපාඩු පවතින ප්‍රාථමික ආද ශිල්පී සේවා ගණයේ මැනුම් ශ්‍රේෂ්ඨ සහායක සඳහා බදවා ගැනීමේ විවිධ තරග විභාගයේ 2025 ගැන කතා කරන්නේ මේ සඳහන් කරලා තියෙනවා මිනිඳුරු දෙපාර්තමේන්තුවේ පුරාපාඩු පවතින ප්‍රාථමික ආද ශිල්පී සේවා ගණයේ මැනුම් ශ්‍රේෂ්ඨ සහායක සඳහා 2025 ඔක්තෝබර් මාස කොළඹදී පැවැත්වීම නියමිතයි බදවා ගැනීම විවිධ විභාගයට සුදුකන් ලස් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිපත් කැදවීමෙන් සඳහන් කරලා තියෙනවා. මැනුම් ශ්‍රේෂ්ඨ සහායක සාමාන්‍ය වැටුප 65560ක් හම්බ වෙනවා. අධ්‍යාපන සුදුකන් සඳහන් කරලා තියෙනවා. අධ්‍යයන පුසාතිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරක නොවැඩි ගානකදී යට පිරිසෙන් සම්මාන දෙයක් සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕන. වෘත්තීය සුදුකන් තමයි මැනුම් ශ්‍රේෂ්ඨ සහායක තාතුර නියමිත පරිදි තුතිකා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් නිගමනය කරන ලැබූ ඇති පරිදි ජාතික කුසලතා ඉන්නේකොළවල් අවම වශයෙන් දෙවන මට්ටමේ නිපුණතාවයක් තියෙන්න ඕන. කායික සුසුකම් තමයි සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තාතුවේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕන. වෙනස් සටහන් කරලා තියෙනවා ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වෙන්න ඕන. ආයතනකරු විශිෂ්ට චාරිත්‍ර සාධකකින් යුක්ත වෙන්න ඕන. තාතුර බදවා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුසුකම් ආයුධපත් කැදීමේ අවසන් දෙයට සෑම ආකාරයෙන් සම්පූර්ණ කරන්න ඕන. සාමාන්‍ය වයස අවුරුදු 18ත් 45 අයරමේ සදා ආයෝජන කිරීමේ හැකියාව පවතිනවා. රජයේ සේවය විස්තීත තනතුරක් දාන සදා උපරිම වයස සීමා සඳහන් කරන්නේ නැහැ. බදවා ගැනීම සිදු කරන ලබන ලිඛිත සුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක තමයි බදවා ගැනීම සිදු කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් විභාගයට එනවා සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය සඳහා පස්සපත්‍ර දෙකකින් යුක්ත වෙනවා. සාමාන්‍ය දැනීමට එනවා මේ පස්සපත්‍රයේ මගින් අපේක්ෂකයා වාසය කරන පරිසරය ඇතුළුව ශ්‍රී ලාංකිකාවේ දේශපාලනයේ සමාජමය සංස්කෘතිය හා ආගමික ආර්ථික පරිසරය ද විද්‍යාත්මක හා කාර්මික සංවර්ධනය අන්තර්ජාතික වැදගත් වන සාමාන්‍ය කරුණු පිළිබඳ දැනුම පරික්ෂා කළොත් බුද්ධි පරීක්ෂණ එනවා අපේක්ෂකයාගේ සිතීමේ ශක්තිය තර්කානුකූලභාවය අවස්ථානෝචිත තීරණ ගැනීමේ හැකියාව මැනි සදා බහුවන කමේ සකසනු ලබන පස්සපත්යෙන් යුක්ත වෙනවා. ඒ වගේ සඳහන් කළ තිබෙන ආයෝජනකරු වෙත විභාග ප්‍රතිඵල දැන දීම සර්වේ ජනරාල් විසින් තැපෑලේ හෝ www.survey.gov.lk කියන වෙබ් අඩවියේ සදාන් කරලා තියෙනවා. විභාගාතු රුපියල් 800ක් ගෙවන්න ඕන. මේ මුදල කොළඹ 5 තවල් පෙට්ටිය 506 ස්ථානයේ පිහිටි මිනිඳුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සරත් පන්සලට හෝ ඕනෑම දිස්ත්‍රික් මිනිඳුරු කාර්යාලයේ මැනුම් අසිතියංගත කිරීමේ ආයතනයේ දේතලා වෙත ගෙවා ලබාගත් රිසිට් පත ආයුධ පතේ සදා වෙන් කර ඇති ස්ථානයේ නොගැලෙන ශේෂ ඇලවිය යුතුය කියලා සදාන් කරලා තියෙනවා. කිසිම හේතුවක් නිසාවත් විභාගාතු ආපසු ගෙවන්නේ නැහැ. මුදල් ඇලුම හෝ චෙක්පත් බාරගන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. රිසිට් නොමැතිව ඉදිරිපත් කරන ආයුධපත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ ආයුධපත් වල සම්පූර්ණ කළා ආයුධපත් 2025 10 මාස 22 දින හෝ ඊට පෙර සර්වේ ජනරාල් විභාගාංශය මිනිඳුරු දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 506 කොළඹ 5 කියන ලිපිණයට ආයුධපත් වෙන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නංගියමල මිනිඳුරු දෙපාර්තමේන්තුවට බැඳීම ආසාවෙන් ඉන්නවනම් ඔබට මාගු අවස්ථාවක් තියෙනවා. මේ සදා ආයුධම් කරන්න මේ වගේ තවත් රැකියාවක හෝ පාඨමාලාවක හැමෝම බලපොතින් ඔබෙන් සමු ගන්නවා.